Okay. Today, what we are going to do is we are going to learn small, like very simple few lessons, and we are going to introduce what is PICO as well. Okay. Thank you for joining, and let's start the session. First of all, do you all know what's PICO? කවුරු හරි කියන්න පුළුවන්ද ස්පීකෝ ගැන දැනට දන්නේ මොනවාද කියලා? දන්නේ නැහැ. මොකුත් දන්නේ නැහැ. I don't හරි. know. I don't know. We don't know anything. You don't know anything. Fine. Good. So, speaker ගැන ඔයාලා දන්නේ there's a free English lesson කියලා විතරයි. නේද? Oh. හරි. අපි එතනින් පටන් Yes, ගමු. madam. Right. Let's go to the next slide. Right. This is a bit about me. My name is Chaturika. You can call me Chaturika. And I have been working in the corporate industry and the education field for about 10 to 15 years as English trainer, as well as English language and literature teacher. Currently, I am not engaged in any like specific institutes, but I offer my training and tutoring as an independent trainer. මම මේ වෙනකොට ඉන්ඩිපෙන්ඩන්ට් ට්‍රේනර් කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. එතකොට ස්පීකෝ එක. ස්පීකෝ කියන්නේ ඇත්තම කිව්වොත් ඉංග්‍රීසි ස්පීකින් ඇප් එකක්. ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න ප්‍රැක්ටිස් කරන්න හදලා තියෙන හරීම ඉෆෙක්ටිව් ඇප් එකක් තමයි ස්පීකෝ කියන්නේ. එතකොට මම ස්පීකෝ එක්ක ෆැසිලිටේටර් කෙනෙක් විදිහට ට්‍රේනර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒ හරහා තමයි අපි මේ free spoken English lesson series එකක් plan කරලා තියෙන්නේ. ඒ lesson series එකේ පළවෙනි workshop එක තමයි අද අපි කරන්න හදන්නේ. හරි. අපි ඊළඟ slide එකට යමු. Right. වැදගත්ම දේ. මට කියන්න පුළුවන්ද ඔයාලට දැන් ඔයා කවුරු හරි එක්කෙනෙක් කියන්න ඔයාට කොච්චරක් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද කියලා අවංකව ආන්සර් එකක් දෙන්න මට. ඕනම කෙනෙක්ට පුළුවන් කියන්න. මගේ level එක මෙච්චරයි. මට මේ ටික කතා කරන්න පුළුවන්. කවුද කැමති? Because we didn't have a vocabulary to speak. That's the main reason. That's the main reason. Okay. According to, can I know your... Okay. Please repeat. Vocabulary is the matter. Vocabulary is the matter. Okay. Yeah. So, what do you think we should do? අපි මොකද කරන්න ඕනේ? We have to practice, madam. ප්‍රශ්නේ We have to practice and improve our spoken level. Yes. ඒකට අපිට vocabulary එක ගොඩාක් වැදගත් නේද? Yes, madam. හරි. ඊට අමතරව අපි බලමු why we can't speak English properly කියන එක. ඇයි අපිට තාම ඉංග්‍රීසි කතා කරන්න බැරි? මට තේරෙන විදිහට මම දන්න විදිහට මෙතන ඉන්නේ ටිකක් adult learners ලා. ඒ කියන්නේ අපි හිතමු 20 plus ඉඳන් 40 45 plus වෙනකන් audience එකක් අපිට ඉන්නේ. ඒ කියන්නේ අපි හැමෝම grade 3 ඉඳන් 13 දක්වා අවුරුදු 10ක් 13ක් වගේ ප්‍රමාණයක් අනිවාර්යෙන් ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවා නේද? Yes. 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 So අපි අනිවාර්යෙන් සිංහල ඉගෙන ගත්තා අපිට සිංහල කතා කරන්න පුළුවන්. අපි අනිවාර්යෙන් තව සබ්ජෙක්ට් එකක් සයන්ස් කියමුකෝ අපි සයන්ස් යම් තාක් දුරට පුළුවන්. අපි අනිවාර්යෙන් ඉංග්‍රීසි ඉගෙන ගත්තා අපිට ඉංග්‍රීසි වල ටෙස්ට් එකට ලකුණු තියෙනවා. ඇයි අපිට ඉංග්‍රීසි කතා කරන්නේ? ඒ කාලේ පොත විතරනේ ටීචර් කරේ.
ඊට පොත එහා කිසි විතරයි. දෙයක් අපිට කරේ නෑ. ඒ පාඩම කියවගෙන යනවා. Yes, Nutara, that's really true. ඒ කාලේ පාඩම කරගෙන යනවා, එක්සර්සයිස් ටික කම්ප්ලීට් කරනවා, එසේස් ලියනවා, ග්‍රැමර් ටික හදා ගන්නවා. ඒ දේවල් ඔක්කොම පොතේ විතරයි නේද? භාවිතා ඔව් කරේ. අපිට තේරුණා නැතත් ටීචර් කරගෙන යනවා. ටීචර් උගන්නගෙන යනවා. ඇත්ත. එතකොට අපිට තිබ්බේ කෙටියෙන් කිව්වොත් exam focused learning pattern එකක්. අපිට ඉගැන්නුවේ විභාගයක් පාස් වෙන්න. මේ විභාගෙට අපිට C එකක් ගන්න, B එකක් ගන්න, A එකක් ගන්න තමයි අපි පාස් වෙන්න තමයි ඉගෙන ගත්තේ. මෙතනත් ඇති O level වලට ඉංග්‍රීසි වලට A B තියන අය. හැබැයි කතා කරන්න අපහසුතා ඇති, එහෙනම් කතා කරන එක දුර්වලතා ඇති, මොනවා හරි ඇති. ඒකට හේතුව අපේ ලර්නින් ස්ටයිල් එක. දැන් අපි දිගටම ඒ විදිහට ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් අපිට තව දුරටත් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වේද බැරිද? බැරි. අපි අර බැරි. මෙතඩ් එකටම ගියොත් අපිට කොච්චර තව අවුරුදු 10ක් ඉගෙන ගත්තත් ඉංග්‍රීසි කතා කරන්න නම් බැරි වෙයි. එහෙනම් අපි අපේ ලර්නින් පැටර්න් එක වෙනස් කරන්න ඕනේ. ඊට පස්සේ අපේ තව දෙයක් තියෙනවා, අපි බයයි මිස්ටේක්ස් වලට. එහා පැත්තේ යාළුවා hina වෙයි, ඔෆිස් එකේ ඔයාගේ කොලීග් hina වෙයි, බස් එකේ යනකොට ඔයා ඉංග්‍රීසියෙන් කතා කරනවා ඇහුනහම ඔයාට වැඩිය චුට්ටක් දන්න කෙනෙක් ඔයාට විහිළුවක් කරයි කියලා අපි හැමෝම fear of making mistakes. අපි බයයි අපි අතින් වැරද්දක් වෙනවට. අපේ ඒ බය තියෙන තාක්කල් අපිට පුළුවන් ද කතා කරන්න? බෑ. ඒත් බෑ. දැන් චූටි බබාලා බලන්නකෝ, අවුරුදු 2කින් 3කින් බහතෝරන වයසෙන් කතා කරන්න ගන්නකොට වැරදි මේ hina යන වචන කිය එයාලා කතා කරන්න පටන් ගන්නවා. අපි එයාලට hina වෙන්නේ නැහනේ. ඉතින් අපේ මේ ඇඩල්ට්ස්ලා තමයි hina වෙන්නේ. fear of making mistakes කියන එක නිසාත් අපිට ඉංග්‍රීසි කතා කරන්න බැරි වෙලා තියෙනවා. ඊළඟට අපිට තියෙනවා තවත් රීසන් එකක් ඉංග්‍රීසි කතා කරන්න බැරි වෙන්න, limited time to study. ඉගෙන ගන්න වෙලාව මදි. ඇයි ඉගෙන ගන්න වෙලාව මදි? අපි දැන් තවදුරටත් full time students ලා නෙමෙයි. අපි parents ලා, අපි husbands ලා, wives ලා, එතකොට mothers ලා වෙලා ඊට පස්සේ අපි අපේ parents ලව බලා ගන්නවා, අපි රස්සාවකට යනවා. ඒ දේවල් එක්ක අපිට time නෑ නේද? එතකොට අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්න ආසාව තිබුණත් time එක නැති එක ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ තියෙනවා lack of practice and no speaking partner. ඔයාට ස්පීකින් පාර්ට්නර් කෙනෙක් නැති එක. දැන් ඔයාට ඉංග්‍රීසි කතා කරන්න උවමනාව තිබුණාට ඔයාගේ යාළුවාට උවමනාව නැත්තම් ඒක කරන්න බෑ. අනේ මොනවාද අප්පා වැරදි කියන්නේ, අපි සිංහලෙන් කතා කරමු කියලා කියනවා. ඉතින් ඒ නිසා අපිට පාර්ට්නර් කෙනෙක් ඕනේ ඔයා වගේම උනන්දුවෙන් ඉංග්‍රීසි කතා කරන්න. අවසානයේදී තියෙනවා lack of confidence. ඔයාට බයයි, ඔයාට ඔයා ගැන විශ්වාස නැහැ ඔයා කතා කරන දේ ගැන. එහෙනම් ඔයා හරියට vocabulary එක හදාගෙන, හරියට ඒ වචනේ උච්චාරණය කරන්නේ කොහොමද කියලා හදාගෙන ඔයා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඔයා ප්‍රැක්ටිස් කරාම තමයි ඔයාගේ confidence එක වැඩි වෙන්නේ. දැන් අපි බැලුවා පොදුවේ අපිට ඉංග්‍රීසි ඉගෙන ගන්න, ඉංග්‍රීසි ඉගෙන ගත්තට ඉංග්‍රීසි කතා කරන්න බැරි වෙන්න හේතු මොනවාද කියලා. හරි. අපි යමු ඊළඟ රෙකෝඩින් එක ගන්න පුළුවන් ඔයාට ඇඩ්මින් එකට කතා කරලා. හරි. අපි යමු මේ ප්‍රශ්න ටික අපි ඩිස්කස් කරපු ප්‍රශ්න ටිකට සොලියුෂන් එකක් විදිහට තමයි have made Speako. Speako හදලා තියෙන්නේ මේ ප්‍රශ්න වලට විසඳුමක් විදිහට. Speako කියන app එක හරහා ඔයාලට පුළුවන් you can learn common phrases you hear in real life. අපි ඉංග්‍රීසි කොච්චර පොත්වල ඉගෙන ගත්තත් අපි එදිනෙදා ජීවිතේදී කතා කරන්න වෙන දේවල් වෙනස්. එතකොට ඒ පොදුවේ භාවිතා කරන්න පුළුවන් phrases ගොඩාක් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ you can practice conversations with interactive dialogue. conversation එකක්, සංවාදයක් පවත්වගෙන යන්නේ කොහොමද? මේ setup එකට අපි හිතමුකෝ දැන් ඔයා යනවා
මීටින් එකකට. ඒ මීටින් එකට ගිහිල්ලා ඒ මීටින් එකේ ඔෆිෂියල් ප්‍රොෆෙෂනල් සංවාදයක් පවත්වගන්නේ කොහොමද? ඔයා යනවා ෆිල්ම් එකකට. ෆිල්ම් එකක් බලන්න. එතන සංවාදයක් පවත්වන්නේ කොහොමද? ඒ විදිහට ඩිෆරන්ට් සිටුේෂන්ස් වලට අනුව සංවාදයක් පවත්වන්නේ කොහොමද කියන එක අපිට ප්‍රැක්ටිස් කන්වර්සේෂන් වලින් ප්‍රැක්ටිස් කරලා ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා learn common expressions used by native speakers. ඉංග්‍රීසි හරියට ෆ්ලුවන්ට්ලි කතා කරන මව් භාෂාව විදිහට කතා කරන අය භාවිතා කරන පොදු එක්ස්ප්‍රෙෂන්ස් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔයාලා ගොඩක් කිව්වනේ ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි vocabulary එක කියලා. එතකොට ඔයාගේ vocabulary එක expand කරගන්න අලුතෙන් ඔයා භාවිතා කරන ශබ්ද කෝෂයට වචන ගොඩක් එකතු කරගන්න ක්‍රම මේ ස්පීකෝ එකේ තියෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඕනෑම සිටුේෂන් එකකට ගැලපෙන විදිහට sentence patterns ඉගෙන ගන්න මේ app එක හරහා. ඒ වගේම විශේෂම දෙයක් තමයි ස්පීකෝ කියන්නේ හරිම ෆ්‍රෙන්ඩ්ලි app එකක්. බරපතල දේවල් නෑ. හරි ආස හිතෙන විදිහට ඔයාට TikTok එකේ වීඩියෝ එකක් බලන විදිහට පුංචි ගේම් එකක් ප්ලේ කරන විදිහට ස්පීකෝ app එක යූස් කරලා ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. හරි. අපි දැන් යමු අද ලෙසන් එක කොහොමද ප්ලෑන් වෙලා තියෙන්නේ කියලා බලන්න. Today's learning journey. අපි අද බලාපොරොත්තු වෙනවා මිනි lessons 5ක් කරන්න. මිනි lessons කියන්නේ චූටි lessons. පොඩි lessons 5ක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පළවෙනි lesson එක තමයි අපි ඉගෙන ගන්න යනවා common phrases. පොදු වාක්‍ය. පොදු phrases ටිකක් ඉගෙන ගන්න යනවා. එතකොට අපිට daily එදිනදා situation වලදී මේ phrase කොහොමද use කරන්නේ කියලා ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඊළඟ mini session එකේ ඉගෙන ගන්න යනවා practice conversation. සංවාදය පුහුණු වෙන්නේ කොහොමද? ඔයා මම අතර යන සංවාදයක් අපි කොහොමද natural විදිහට කරන්න පුරුදු වෙන්නේ කියලා. ඊට පස්සේ අපි ඉගෙන ගන්න යනවා sentence patterns. වාක්‍ය රටා. අන්තිමට ඊට පස්සේ learn common expressions. පොදුවේ භාවිතා කරන දේවල්. සාමාන්‍යයෙන් ඕනෙම කෙනෙක් ලංකාවේද යුරෝපයේද ඇමරිකාවේද කියලා නැතුව අර අපි පොදුවේ භාවිතා කරන expressions ටිකක් අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඔයාටම කියලා ඩික්ෂනරි එකක් හදාගන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් ඔයාට තියෙන අවශ්‍යතාවය අපි හිතමුකෝ අංජලියට තියෙන අවශ්‍යතාවයයි මම චතුරිකා මට තියෙන අවශ්‍යතාවයයි දෙකක්නේ. මං ඉගෙන ගන්න ෆීල්ඩ් එක මං වර්ක් කරන ෆීල්ඩ් එක අංජලි ඉගෙන ගන්න වර්ක් කරන ෆීල්ඩ් එක අනුව අපේ ඩික්ෂනරි එක වෙනස් වෙනවා. අපේ පාරිභාෂික වචන මාලාව වෙනස් වෙනවා. ඉතින් අපි අපේ ඩික්ෂනරි එකක් හදාගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා. අවසානයේට තියෙනවා සර්ප්‍රයිස් එකක්. දැන් මේ සර්ප්‍රයිස් එක මොකක්ද කියලා බලන්න නම් අපේ සෙෂන් එක ඉවර වෙනකම්ම ඉන්න ඕනේ. එතකොට ඒ සර්ප්‍රයිස් එක ඇවිල්ලා එක්කෙනෙක්ට විතරක් ලැබෙන දෙයක්වත් නෙමෙයි. ඔයාලා හැමෝටම බෙනිෆිට් වෙන විදිහ, ඔයාලා හැමෝටම ප්‍රයෝජනයක් වෙන විදිහ සර්ප්‍රයිස් එකක් තමයි අපි ප්‍රිපෙයාර් කරලා තියෙන්නේ. හරි. දැන් එහෙනම් අපි ගොඩක් කතා කරලා අපි පළවෙනි ලෙසන් එකට යමු. Right. First small lesson. Learn common phrases. පොදු වාක්‍ය මොනවද කියලා ඉගෙන ගන්න. අපි මේකේ අරමුණ තමයි master ready to use phrases for daily situations. ජීවිතයේ එදිනෙදා අපිට මුහුණ දෙන්න වෙන අවස්ථාවලදී භාවිතා කරන්න යොදා ගන්න වාක්‍ය. අපි මෙතන lesson එකට use කරන්න බලාපොරොත්තු වෙනවා let's keep in touch කියන phrase එක කොහොමද අපි daily life එකේ use කරන්නේ කියලා. හරි. මම දැන් ඔයාලගේ ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නේ තමයි have you ever finished a conversation and hoped you could talk to that person again? Have you ever finished a conversation and hoped you could talk to that person again? අපි හිතමු ඔයා හම්බෙලා නැති කෙනෙක් මීට කලින් එහෙම කෙනෙක්ව මුණ ගැහිලා ඒ කෙනා එක්ක සංවාදයක නිරත වෙලා එයත් එක්ක ආපහු කතා කරන්න තිබ්බොත් හොඳයි කියන හිතුන අවස්ථාව ඔයාලගේ ජීවිතේ තිබිලා තියෙනවා. කැමති කෙනෙක් උත්තර දෙන්න. ඔව්.
තිබිලා තියෙනවා. අපි අපේ අනිත් අයත් එක්ක ඒ අවස්ථාව බෙදා ගමුකෝ. මොන වගේ අවස්ථාවක්ද? පාටි එකකදී හම්බුන හොඳ එක්කෙනෙක් එක්ක කතා කරනකොට කන්වර්සේෂන් එක යනකොට එයා ආපහු හම්බුනා නම් හොඳයි කියලා හිතෙනවා. ආපහු හම්බුනා නම් හොඳයි කියලා හිතලා තියෙනවා. හරි. පාටි එකකදී නේද? අපේ සිටුේෂන් එක එතකොට පාටි එකක්. අපිට දෙන්න පුළුවන් ද තව කාට හරි ඔයාලගේ සිටුේෂන් එකක් පාටි එකක් නොවන වෙනත් සිටුේෂන් එකක්. කවුද කැමති ෂෙයා කරගන්න? හොඳ ඇඩ්වයිස් එකක් දෙන කෙනෙක් වුණත් ඒ වගේ තමයි. ආපහු යාව හම්බුනොත් ඒ වගේ හොඳ ඇඩ්වයිස් එකක් ගන්න පුළුවන් නේද කියලා හිතෙනවා. නේද කියලා හිතෙනවා නේද? ලයිෆ් එකට මොනවාම හරි ඔයාගේ ජීවිතේට වැදගත් වෙන ඇඩ්වයිස් එකක් දෙන කෙනෙක් හම්බුනොත් එයාව මග හැර ගන්න ලෝබයිනේ. ආයතරයක් එයාව හම්බුනොත් හොඳයි කියලා හිතෙනවා. හරි. තව එක සිටුේෂන් එකක් දෙන්න මට තවත් කෙනෙක්. තියෙනවද? තව උදාහරණයක්. හරි. ඊපස්සේ කෙනෙක් හම්බෙලා ආයි ඒ වගේ මේ හම්බුනොත් හොඳයි කියලා හිතනවා. කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක්. ලෙක්චර් කෙනෙක්. හරි. එයාව නැවත හම්බෙලා කතා කරන්න ලැබුණොත් හොඳයි කියලා හිතලා තියෙනවනේ. ඔව්. හරි. අපි මේකට දාගමුකෝ ඔයාලා කිව්වේ නැති දෙයක් පර්සනල් සිටුේෂන් එකක් වුණොත්. අපි දැන් කවුරු හරි ගර්ල් කෙනෙක් බෝයි කෙනෙක් හම්බ වෙලා එයා එක්ක කතා කරනකොට එයා හරි ඉන්ටරෙස්ටිං කියලා තේරිලා එයාත් එක්ක තව ටිකක් ආයෙ මුණ ගැහිලා කතා කරන්න තිබුණොත් හොඳයි කියලා හිතෙනවා කියලා. පර්සනල් සිටුේෂන් එකක් දාගමු. එතකොට පාටි එකකදී කවුරු හරි හම්බෙලා එයාත් එක්ක ආයෙ කතා කරොත් හොඳයි කියලා හිතෙනවා. එතකොට කැම්පස් එකේ ලෙක්චරර් කෙනෙක් එක්ක නැවත කතා කරන්න ලැබුණොත් හොඳයි කියලා හිතෙනවා. එතකොට ලයිෆ් එකේ ඔයාට ඇඩ්වයිස් ගන්න පුළුවන් පුද්ගලයෙක් එක්ක නැවත කතා කරන්න පුළුවන් වුණොත් හොඳයි කියලා හිතෙනවා. කවුරු හරි ගර්ල් කෙනෙක් බෝයි කෙනෙක් එක්ක එයාත් එක්ක තව චුට්ටක් එයාව අඳුන ගන්න තිබ්බනම් හොඳයි කියලා හිතෙනවා. දැන් මේ ඔක්කොම කියන්න ඒගොල්ලන්ට දැන් අපිට කියන්න ඕනේ අපි නැවත හමු වෙමු කියලා. අපි නැවත මුණ ගැහෙමු කියලා. අපිට මොන ක්‍රමවලින්ද මේක කියන්න පුළුවන්? See you again. Hope to meet you again. Hope to meet you again. Very good. Like Let's to meet see you again. again. Like to see you again. Great. We will meet again. Sorry? We will meet again. We will meet again. Let's meet again. Let's meet again. Hit me up later. See you soon. See you soon. Hit me up later. Hit me up later. Yes. That could be the personal conversation. Ne? අපිට personal conversation එක අපිට කියන්න පුළුවන් hit me up later. Let's talk again. Let's talk soon. ඒ විදිහට casual විදිහටත් කියන්න පුළුවන් නේද? එහෙනම් අපේ මේ let's keep in touch කියන common phrase එක අපිට විවිධ විදිහට කියන්න පුළුවන් ක්‍රම කීපයක්ම අපි දැන් ඩිස්කස් කරා. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හරි. දැන් අපි මේ ඩිස්කස් කරපු phrases ටික මේ chart එකට ඇවිල්ලා තියෙනවා. chart එකේ තියෙනවා එක side එකක phrases අනිත් side එකේ meaning. First phrase එක nice to see you again. Yes. Good. හරි. phrase එක පළවෙනි එක තියෙනවා let's keep in touch. Let's keep in touch කියන එකේ තියෙන තේරුම මොකද්ද? අපේ communication එක දිගටම කරගෙන යමු. අපි දිගටම සම්බන්ධ වෙලා ඉමු කියන එක නේද? ඒකට casual formal setup දෙකේම use කරන්න පුළුවන්. Let's keep in touch. ඊට පස්සේ stay in touch. Stay in touch කියන එක ටිකක් විතර casual. ඊට පස්සේ අර girl කෙනෙක්ට boy කෙනෙක්ට කියන්න පුළුවන් hey don't be a stranger. Hey don't be a stranger. Talk to me. මාත් එක්ක කතා කරන්න.
ස්ට්‍රේන්ජර් කෙනෙක් වෙන්න එපා. මුත්තෙක් වෙන්න එපා. හරිම ප්ලේෆුල් විදිහට එයාට කියන්න පුළුවන්. Don't be a stranger. ඊට පස්සේ අපිට අර ලෙක්චරර්ට ඒ වගේම අර අපිට හම්බෙන ලයිෆ් ඇඩ්වයිසර්ට කියන්න පුළුවන් I hope we can stay connected. Sir, I would like to stay connected. අර ලෙක්චරර්ට කියන්න පුළුවන් අපිට එහෙම. මොකද ඒක විනීතයි ප්‍රොෆෙෂනල් ඒ වගේම ඔයා එයත් එක්ක නැවත කතා කරන්න hope එකක් තියෙනවා කියන එක එකෙන් පෙන්눔 වෙනවා. නේද? එතකොට මේ එකම ෆ්‍රේස් එක අපිට විවිධාකාරයෙන් කියන්න පුළුවන්. ඒ වගේම විවිධ සිටුේෂන් වලට ගැලපෙන්න අපිට ඒකේ ටෝන් එක වෙනස් කරන්න පුළුවන්. හරි. දැන් මට පුළුවන් ඔයාලට එක්සැම්පල් එකක් දෙන්න. ඒ කියන්නේ ඔයා හිතන්න සිටුේෂන් එක, ඒ සිටුේෂන් එකේ ඔයා කියන්නේ මොකක්ද කියලා. try කරමු බලන්න. සිටුේෂන් එකත් හිතන්නේ ඔයාමයි. ඒකෙදි කොහොමද එයත් එක්ක කනෙක්ට් වෙලා ඉන්න ඕන බව ප්‍රකාශ කරන්න කියලා කියන්නේත් ඔයාමයි. තාතා කාටද පුළුවන් කියන්න? අපි බොයි කෙනෙක්ට chance එකක් දෙමු. අපි හිතමු ඔයාලා ක්‍රිකට් මැච් එකකට ගිහිල්ලා කවුරු හරි එතනින් හම්බෙලා යාළුවෙක්ද කවුද කියලා මං කියන්නේ. කොහොමද කියන්නේ? Stay in touch. Stay in touch. Stay in touch කියන්න පුළුවන්. තව let's talk again. Let's keep in touch. Let's meet again. Catch you soon. Talk to you soon. ගොඩක් ක්‍රම තියෙනවා නේද? හරි. අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. එතකොට අපි ඉගෙන ගත්තේ let's keep in touch කියන එක කියන විවිධාකාර ක්‍රම. දැන් මෙතන අපිට තියෙනවා situation 4ක්. All friends reconnecting. All friends reconnect වෙන අවස්ථා තියෙනවා අපේ school get together තියෙනවා නේද දැන් අලුතෙන්. ඒක දැන් ටිකක් trend එකක් වෙලානේ තියෙන්නේ. Once a year school get together එකක් තියෙනවා. ඒකට 90s 80s වල අය 70s වල අය එතකොට මේ අලුතෙන්ම පාස් වෙලා මේ 2000 like 10 වගේ ඉස්කෝලෙන් අයින් වුණ අය ඒ වගේ විවිධාකාර age crowd එකක් එනවා. අපි හිතමු ස්කූල් get together එකක් හරි මොකක් හරි පරණ යාළුවෝ එකට එකතු වෙන අවස්ථාව. ඊළඟ එක job interview එකක follow up එකක්. ඊළඟ එක අලුත් client කෙනෙක් එක්ක meeting එකක්. අවසානයේට තියෙනවා situation එකක් online class එකක් end වෙන අවස්ථාව. හරි. මෙතනින් හතරෙන් එකක් තෝරලා මට කියන්න පුළුවන්ද situation එක මොකක්ද? ඒකෙදි ඔයා කියන්නේ කොහොමද තව කෙනෙක්ට කියලා. අපි පළවෙනි සිටුේෂන් එකට යන් ඉස්සෙල්ලම First one, yes, let's keep in touch. yes let's keep in touch කියන්න පුළුවන්. හරි. දැන් ඔන්න job interview එකක් ඔයා interview එකට ගිහිල්ලා ආවා කිසිම සද්දයක් නැහැ interview board එකෙන් HR එකෙන් සද්දයක්වත් නැහැ. කොහොමද ඔයා follow up කරන්නේ? Definitely looking forward to hearing from you. Looking forward to hear from you. Definitely looking forward to hear from you. Very good. හරි. ඔයා අපි හිතමු ඔයා වැඩ කරනවා කම්පැනි එකක කස්ටමර් කෙයා වලට එහෙම නැත්නම් මාකටිං සේල්ස් වගේ දෙයකට වැඩ කරනවා. ඔයාට අලුත් ක්ලයන්ට් කෙනෙක් එක්ක මීටින් එකක් තියෙනවා. මීටින් එක ඉවර වෙන වෙලාවට ඔයා කොහොමද කියන්නේ? කන්ටිනියු කරමු කියලා.
It was great talking with you today. It was great talking with you today. ඉවර කරමු බලන්න තව sentence එකක් ඒකට චුට්ටක් එකතු කරලා. It was great talking to you today. Let's Hope we can stay in contact. hope we can stay in contact. Hope we can contact each other very soon. Okay. දැන් අපි හිතමු online class එකක් තියෙනවා ඒක ඉවර වෙන වෙලාව. දැන් මේ class එකම ගන්න ඔයාට මේ ඉන්න participants ලා ආය හම්බෙන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී කොහොමද කියන්නේ? Let's keep in touch. Let's keep in touch. Good. Right. එතකොට අපිට තියෙනවා මෙතන examples ටිකක් දාලා අපි බලමු මේ වගේ situation එකකදී. New client meeting. It was great talking with you today. Let's keep in touch. Let's stay connected. Yes, let's keep in touch. Hope we can stay in contact. අපිට සම්බන්ධ වෙලා ඉන්න පුළුවන් කියලා හිතනවා. Definitely looking forward to hearing from you. Okay. චූටි චූටි examples ටිකක් තමයි මේ situation එකක් handle කරන්න අපිට තියෙන. හරි. අපි දැන් යමු ඊළඟ slide එකට. Right. අපි දැන් මේ lesson එකේදී කතා කරේ තව කෙනෙක් එක්ක සංවාදයකින් ප්‍රධාන සංවාදයෙන් පස්සේ එයත් එක්ක සම්බන්ධතාවය තව දුරටත් දිගට තියාගෙන යන්න කැමති කියලා කියන්න ක්‍රම කීපයක් තමයි ඩිස්කස් කරේ. හරි. එතකොට දැන් මේ ස්පීකෝ ඇප් එකේ තියෙනවා මෙන්න මේ වගේ ෆීචර් එකක්. phrase booster කියලා. අපි දැන් ගත්ත අර let's keep in touch කියන phrase එක මේ phrase booster කියන section එක හරහා විවිධාකාර විදිහට ඔයාලට වෙනස් කරන්න පුළුවන්, improve කරන්න පුළුවන්. එතකොට දැන් මේ ඔයාලට screen එකේ වම් පැත්තේ පේනවා ඇති phrase booster එක යටතේ number කරලා ඉවර වෙලා different phrases දාලා තියෙනවා. ඒ phrases කොහොමද අපි භාවිතා කරන simple phrases වලින් මිදලා කොහොමද හොඳට polish කරගන්නේ අපේ conversation එක. උදාහරණයක් විදිහට අපි කෙනෙක්ට කියන happy birthday කියලා. හැමෝටම happy birthday කියලා දැන් අවුරුදු 20 30 40 ගාණක් තිස්සේම කියලා එපා වෙලා. එතකොට අපිට මේක ලස්සන කරන්න පුළුවන්. පොඩ්ඩක් posh කරලා ගන්න පුළුවන්. එතකොට එහෙම කරන්න තියෙන different ways methods මේ phrase booster එකේ තියෙනවා. ඒ වගේම එක casual අවස්ථාවකදී fun අවස්ථාවකදී warm friendly අවස්ථාවකදී ඒ වගේම හරිම professional අවස්ථාවකදී කොහොමද කතා කරන්නේ මේ phrase එක කොහොමද වෙනස් කරගන්නේ කියලා phrase booster කියන section එකේදී අපිට ඉගෙන ගන්න පුළුවන්. අපි ඊළඟ slide එකට යමු. phrase booster එකම යන දෙයක් තමයි phrase explorer. දැන් මේ ඔයාලා ඉගෙන ගන්න පුංචි පුංචි වාක්‍ය. උදාහරණයක් විදිහට මෙතන බලන්න. Excuse me, do you have this in my size? සමාවෙන්න මේක මගේ size එකෙන් තියනවද කියලා අහනව ප්‍රශ්නයක්. එතකොට ඒක අහන්නේ situation එක තමයි shopping mall එකකදී අහන්නේ. Excuse me, do you have this in my size? එතකොට phrase explorer කියන feature එක ඇතුලේ මේක ඉංග්‍රීසියෙන් මේ විදිහට ලියලා තියෙනවා. ඒකේ සිංහල තේරුම මෙහෙම තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඒක ප්‍රොනවුන්ස් කරන විදිය, ඒක ඔයා කියන විදිහේ audio recording එකකුත් දාලා තියෙනවා. ඊට පස්සේ ඔයා මෙතනට ආවහම මෙන්න මෙතන දැන් අපි මේ touch කරනවනේ excuse me, do you have this in my size කියන sentence එක. ඒක සිංහල එක මෙතෙන්ට එනවා. මට සමා වෙන්න මේක මගේ ප්‍රමාණයෙන් තියනවද? දැන් මේ සිංහලෙන් තියෙන එකට අදාළ ඉංග්‍රීසි sentence එක ඔයාලට මෙතනදී හදන්න පුළුවන්. දැන් මේ උදාහරණයක් විදිහට පෙන්නන්නේ වචන වෙනම.
මේ hand එකෙන් touch වෙනවා පෙන්නනවා. my, have, excuse, me. එතකොට වැරදි ඔයාට මේක හදන්න පුළුවන්. මේක හරියටම හැදුනට පස්සේ ඒක ලස්සනට highlight වෙනවා ඔයා හරි කියලා. වැරදුනොත් red color එකෙන් highlight වෙනවා වැරදි කියලා. මේක ඇවිල්ලා word shuffle game එකක්. words ඔක්කොම mix කරලා තියෙන්නේ. මේ mix එකෙන් ඔයාට හරි sentence එක හැදුවම ඊට පස්සේ ඔයාට මේක pronunciation practice කරන්නත් පුළුවන්. මෙතන මේ speaker button එක press කරලා ඔයාට මේ වාක්‍ය අහන්න පුළුවන්. ඉතින් මේක ඇවිල්ලා phrase explorer කියන feature එකේ තියෙන විශේෂ වැදගත් දෙයක්. ඔයාට sentence එක හරියට හදන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. හරි. දැන් අපි යමු ඊළඟ slide එකට. සහ ඊළඟ lesson එකට. දැන් අපි ඉස්සෙල්ලම කතා කරේ phrases explorer. phrase එකක් කොහොමද වැඩි දියුණු කරගන්නේ කියලා. දැන් second mini session එක තමයි අපේ conversation practice. අපි කොහොමද සංවාදයක් පුරුදු පුහුණු වෙන්නේ practice කරන්නේ. බලමු. Learn and speak through real dialogues. ඇත්ත dialogues වලින් කොහොමද අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ. Now imagine this. You are in a real life conversation but ඔයා ඉන්නවා කවුරු හරි එක්ක දැන් මේ වෙලාවේ කතා කර ඔයාට මූණ දෙන්න සිද්ධ වෙන challenges ටිකක් මෙතන තියෙන රතු පාටින්. Your challenges are no partner to practice speaking with. හරි ඔයාලා ඉන්නේ ගෙදර වෙන්න පුළුවන්. ඔයා ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. ඔයා job එකක් කරනවා වෙන්න පුළුවන්. ඔයාට කතා කරන්න partner කෙනෙක් නැහැ. ඒ වගේම you freeze when it's your turn to speak. meeting එකක් කියමු. meeting එකේ ඔයාට කතා කරන්න chance එක එනකොටම ඔයාව නිකන් freeze වෙනවා, ගල් වෙනවා. කියන්නද මන් දන්නේ මං කියන එක වැරදිද දන්නේ නැහැ. මේ අරයා hina වෙයිද දන්නේ නැහැ. ආන් ඒ වගේ ඔයා ඒ situation එකේ ඔයාව freeze වෙනවා. ඊට පස්සේ can't find the right phrase quickly. හරියට ෂණිකව කියන්න ඕන දේ ඔළුවට එන්නේ නැහැ. reply sound memorize not natural. අන්න තවත් ප්‍රශ්නයක්. ඔයා reply එක දුන්නට ඔයාටම හිතෙනවා මේක නිකන් මම මතක තියාගෙන කටපාඩමින් කියන එකක් කියලා අනිත් අයට හිතෙනවද දන්නේ කියලා. මොකද ඔයාගේ flow එක එන්නේ නැහැ. මේ වගේ සිටුේෂන් ඔයාට එනවා කතා කරන්න ගියාම එදිනෙදා ජීවිතේ සංවාදවලට. ඉතින් conversation practice කියන feature එකත් එක්ක අපිට පුළුවන් increase the flow of a full conversation. ඔයයි මායි දෙන්න දැන් නිමාලි ඉන්නවා. නිමාලිත් එක්ක මම කතා කරන්න පටන් ගන්නවා නිමාලිගේ එදිනෙදා ජීවිතය ගැන. එතකොට conversation practice හරියට කරලා තිබුණොත් නිමාලිටයි මටයි හරියට එයාගේ එදිනෙදා ජීවිතය ගැන full flow එකක් තියෙන conversation එකක් ගෙනියන්න පුළුවන්. ඒ වගේම hear and copy natural pronunciation. conversation practice කරන එකේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි හරිම pronunciation එක කනට උරු කරගෙන ඒක practice කරන එක. ඊට පස්සේ practice with app voice assistance. දැන් මේ Speako app එක ගත්තාම Speako app එකේ හරි pronunciation එකෙන් sentences තියෙනවා. ඒ වැහුවහම ඔයාට ඔයාගේ pronunciation වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒ වගේම respond quickly without translating in your head. ඔයාගේ ඔළුව ඇතුලේ සිංහල sentence එක ඉංග්‍රීසියකට translate කර ඉන්නේ නැතුව ෂණිකව කියලා දාන්න පුළුවන් වෙනවා ඔයා practice කරන විදිහ අනුව. හරිද? එතකොට Speako app එකේ තියෙන විශේෂත්වයක් තමයි මෙතන AI speaking buddy කෙනෙක් නෙමෙයි. AI වලින් AI එක්ක කතා කරන්න නම් අපි ඒකටත් යම්කිසි level එකකට ඇවිල්ලා ඉන්න ඕනේ. මෙතන තියෙන scripted conversation. conversation එක script කරලා තියෙනවා. එතකොට ඔයාට ඒක ආයෙම අහලා ඔයාගේ conversation එක smoothly කරගෙන යන්න practice කරන්න පුළුවන්. හරි. අපි යමු දැන් lesson එකට. හරි. calling to make a reservation. conversation practice නේ ඉගෙන ගන්නවා කිව්වේ. අපි කොහොමද හොටෙල් එකකට call කරලා reservation එකක් දාගන්නේ කියලා තමයි practice කරන්න යන්නේ. කවුද කැමති මගේ speaking partner වෙන්න? කවුරු හරි එන්න.
කවුද කැමති? ශ්‍රියානි කැමතිද? Yes. Yes, Okay. Miss. හරි. අපි පටන් ගමු. මම තමයි රිසෙප්ෂනිස්ට්. මම පටන් ගන්නම්. ඔයා තමයි කෝල් කරන්නේ හොටෙල් රූම් එකක් බුක් කරන්න. හරි. I'll start the conversation. Hello, this is the Plaza Hotel. How may I help you? Hello. I'd like to reserve a hotel room. Okay. May I have your full name, please? My name is. You can tell your name. My name is Atabata Sirivardhanage Sriyan. Okay, thank you. And how long are you planning to stay here? I'm planning to stay from 16th March until 19th March. We have some availability for those dates. Would you like a room with a city view? I'd like the lake view, please. Okay. Absolutely. Would you like a single room? Would you like a Sorry, single madam. room? I couldn't find the sentence. That's Okay. why. Check now. Okay. Absolutely. Would you like a single room? Can you see the sentence now? No. Can't see. Not yet. Not yet. Okay. Right. Right. Yes, madam. Please ask. Okay. Would you like a single room? Yes, please. How much is the night rate? The nightly price for a single room with a lake view is $200. Excellent. Please confirm my reservation. Thank you. Thank you very much. Okay. Thank you, Shriyani, for joining me. So we just did a conversation of someone calling a hotel to make a reservation. Okay. අපි දැන් sample conversation එකක් කරා. අපි යමු ඊළඟ slide එකට. දැන් මේ sample conversation එකෙන් අපි මේ slide එක ගැන කතා කරන්න කලින් අපි දැන් මේ කරපු sample conversation එකේ අපි මොනවද ඇහුනේ අපිට? අහගෙන හිටපු ඔයාලා කියන්නකො මොනවද discuss උනේ කියලා. How to get a hotel room. Okay. How to get a hotel room. එතනදී මොනවද කතා කරේ? receptionist කතා කරා, phone එක answer කරා. ඊට පස්සේ hotel room එක Ask book full කරන්න name. පුළුවන්ද කියලා ඇහුවා. Yes. ඊට පස්සේ Hotel charges per night. First ask full name. full name එක ඇහුවා. හරි. Hotel full name එක charges. ඇහුවා. charges කොහොමද කියලා ඇහුවා room එකට. ලේක් වීව් එකක් ගන්න පුළුවන් දැහුවා. හරි. lake view පුළුවන්ද කියලා ඇහුවා. ඒකට මොකද්ද හම්බුනේ response එක? පුළුවන් කියලා. පුළුවන් කිව්වද? නෑ. city view එකක් දෙන්නද කියලා ඇහුවා. එයා ඇහුවා නෑ මට lake view ගන්න පුළුවන්ද කියලා නේ. හරි. එතකොට අවසානයේ මොකද උනේ conversation එකේ? එයා booking එක confirm කරා නේද? Booking a confirm. Yes. booking එක confirm කරා. බලන්න අපි දැන් චූටි lesson එකක් ඇතුලේ කොහොමද අපි hotel room එකක් book කරන්න කියලා ඉගෙන ගත්තා. very simple lesson. හරි. දැන් මේ විදිහේ conversation ගොඩාක් තියෙනවා. conversation practice කියන feature එක ඇතුලේ ඔයා speaker app එකට ගියොත් මෙතන වම් පැත්තේ image එකේ දාලා තියෙනවා ඔයාලට බලන්න පුළුවන් photo එකක් එක්ක conversation practice categorize කරලා තියෙනවා. මෙතන තියෙන photo එකේ තියෙන college life. registering for a class. class එකකට college එකේ class එකකට register වෙන්නේ කොහොමද? එතකොට class එකට register වෙන conversation එක මෙතන script කරලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා meeting new students. අලුත් students ලා හම්බෙනකොට කරන conversations ටික තියෙනවා. finding a class. ඔයා දැන් class එකට අලුත්. ඔයා ඔයාගේ class එක හොයාගන්නේ කොහොමද කියලා තියෙනවා. buying
ටෙක්ස්ට් බුක්. ඔයාට අදාළ ටෙක්ස්ට් බුක් ටික ගන්නෙ කොහොමද? ඊට පස්සේ තව තියෙනවා ස්මෝල් ටෝක්, greetings. ස්මෝල් ටෝක් කියන්නේ කවුරු හරි කෙනෙක් හම්බුනාට පස්සේ නිකන් ඔය අපි කතා කරන්නේ hi how are you ආව වැස්ස කොහොමද ඔයාලගේ පැත්ත කොහොමද කියලා කතා කරන්නේ. ඒ කතා කරන ඒවට අපි කියන්නේ ස්මෝල් ටෝක් කියලා. මොකද ඒ වගේ අර ලොකු වැදගත්කමක් නැහැ. අර මිත්‍රත්වය අඟවන්න තමයි අපි ඒ පොඩක් කම්ෆර්ටබල් වෙන්න තමයි එහෙම කතා කරන්නේ. එතකොට ස්මෝල් ටෝක්. හරි. එතකොට ඒ වගේ දේවල් කතා කරද්දි මේ බලන්න මෙතන තියෙනවා registering for a class කියන එක. Hello, I need to register for a class. එතකොට response එක what class are you trying to take? මොන class එකද ගන්න හදන්නේ? I want to take a psychology class. Well, there are only 2 classes open. Class දෙකයි මේ වෙද්දි open තියෙන්නේ. Can you tell me what days the classes are on? Classes කවද්ද තියෙන්නේ? One class is on Tuesday and Thursday from 2 to 4 p.m. හරි. එතකොට ඒ විදිහට conversation එක දිගට තියෙනවා. මේ conversation එක ළඟ මේ චූටි icon එකක් තියෙන voice icon එකක්. මේක press කරාම මේකේ audio එක ඔයාට අහන්න පුළුවන්. Hello, I need to register for a class. කියනකොට මෙතන click කරාම ඔයාට පුළුවන් ඒ අදාළ audio එක අහන්න. What class are you trying to take? audio එක අහන්න පුළුවන්. එතකොට ඒ විදිහේ conversation 150කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට Speako app එකේ තියෙනවා. ඒ වගේම අපි තව අලුතෙන් conversations නිරන්තරයෙන්ම එකතු කරමින් යනවා. එතකොට අපි දැන් අර වෙලාවේ දැන් අපි ප්‍රැක්ටිස් කරේ මිස් ශ්‍රියානි එකතු වෙලා conversation එකක්. ඒ වගේ app එක ඇතුලේ ඔයාට පුළුවන් ඔයාගේ speaking partner විදිහට app එක use කරලා ඔයාගේ conversation එක ප්‍රැක්ටිස් කරන්න. ඔයාගේ pronunciation එක හරියටම එනකම් app එකත් එක්ක ඔයාට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. හරි. අපි යමු ඊළඟ slide එකට conversation practice. මේකේ කියලා මේ තියෙන ටික මම දැන් මේ වෙනකොටත් කියලා ඉවරයි. මේ තියෙන්නේ ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද කියලා. පළමුවෙන් app එක මගින් පළවෙනි දෙපස උච්චාරණය කරනවා. I'm thinking of buying a new car. app එකේ ඒක කියනවා. ඒක ඔයා හොඳට අහගෙන ඉඳලා ඔයා ස්පීකර් එක ප්‍රෙස් කරනවා. මෙහෙම ස්පීකර් එක ප්‍රෙස් කළා ඔයාට කියන්න පුළුවන් what do you think about getting an electric one? ඔයා ආන්සර් එක ඔයා කියනවා. ඊට පස්සේ ඔයා කිව්වට පස්සේ ඔයාටම චෙක් කරන්න පුළුවන් ඔයා හරියට කියලාද ඔයාට වැරදිලාද කියලා. ඔයාට වැරදිලා නම් ඔයාට වැරදුණු වචන රෙඩ් කලර් එකෙන් highlight වෙනවා. ඔයා හරියට කියලා නම් ඔයාට දැනගන්න පුළුවන් ඔයා හරියට කියලා. එතකොට මයික්‍රොෆෝන් එක යූස් කරලා ඉවර වෙලා ඔයාට අදාළ සෙන්ටෙන්ස් එක කියලා ඔයා කියපු සෙන්ටෙන්ස් එක හරිද වැරදිද කියලා ඔයාට චෙක් කරගන්න පුළුවන්. ඒක ගොඩක් වටින ෆීචර් එකක්. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. හරි. එතකොට මේ conversation practice කියන ෆීචර් එකේ තියෙන වැදගත්කම තමයි අපි කතා කරේ. එතනදී ඔයාට ඔයාගේ confidence එක build වෙනවා. මොකද ඔයා තවත් යාළුවෙක් එක්ක නෙමෙයි කතා කරන්නේ. ඔයාට total privacy තියෙනවා. ඔයාට වැරදි කරන්න පුළුවන්. වැරදි ඉගෙන ගන්න පුළුවන්. ඔයා එතකොට human friend කෙනෙක් එක්ක කතා කරන්නේ යන්නේ ඔයාගේ වැරදි ටික හදාගන්න. ඔයාගේ සබකෝලය ඔයාගේ confidence issues නැති කරගෙන තමයි ඔයා යන්නේ. මොකද ඔයා app එකත් එක්ක practice කරලා තියෙන්නේ. එතකොට app එක ඔයාගේ personal friend කෙනෙක් බවට පත් වෙනවා. හරි. අපි යමු ඊළඟ mini lesson එකට. Learn sentence patterns. Sentence patterns ඔයාලා අපි ඔක්කොම දන්නවා. මට sentence patterns ගැන ඔයාලගේ idea එක කියන්නකෝ. We can speak well by using sentence patterns. Yes, we can speak well when we use proper sentence patterns. නේද? තව මොනවද කියන්න තියෙන්නේ මේ ගැන? මේවා ඇත්ති වෙන්න ඉගෙනගෙනනේ තියෙන්නේ. ඉස්කෝලේ යන කාලේ When we speak, we can give the direct idea. direct idea එක දෙන්න පුළුවන් අපිට sentence patterns දන්නකොට. Using sentence patterns. Yes, using sentence patterns, you can give the idea nicely. Idea. Yes. What else? අපි pattern එක දන්නකොට අපිට structure එක ඔළුවේ තියෙනකොට
අපිට ඕන තරම් ideas ඕන තරම් vocabulary එකට දාලා එක situations වලට ගැලපෙන්න sentence හදන්න පුළුවන්. මොකද අපිට හදන ක්‍රමය අපි දන්නවා. pattern එක තියෙනවා. අපි ඒක ඇඳුමක් මහනවා වගේ හිතන්නකෝ. දැන් අපි ඇඳුමේ අර මොකද measurement අරගෙන පතරමක් හදාගෙන block එකක් හදාගෙන තියෙනවා. දැන් මේ block එක තමයි අපි main block එක තමයි අපි apply කරන්නේ හැම ඇඳුමටම. එතකොට main block එක අරගෙන ඒකට අතට frill දානවද? එතකොට පොඩි අද්ද දාන්නේ දිග අද්ද දාන්නේ කියලා අපි තීරණය කරනවා. ඒ වගේ තමයි අපේ sentence pattern උත් main pattern එක අපේ ඔළුවේ තියෙනවා නම් අපි ඒකට අලුතෙන් එකතු කරන්නේ මොනවාද? අයින් කරන්නේ මොනවාද? අලුතෙන් add කරන්න තියෙන වටිනා value added වචන මොනවාද කියලා අපිට තීරණය කරන්න පුළුවන්. main pattern එක අපේ ඔළුවේ තියෙද්දි. හරි. අපි බලමු how to build sentences easily using simple powerful patterns. හරිම simple හැබැයි the powerful sentence pattern use කරලා කොහොමද sentences හදන්නේ කියලා. Okay, imagine this. You know the words. vocabulary එක තියෙනවා. වචන දන්නවා. හැබැයි ඔයා දන්නේ නැහැ කියලා හිතන්නකෝ මේ වචන එකතු කරලා ලස්සන sentence එකක් කියන්න. එතනදී ඔයාට මුණ දෙන්න වෙන අපහසුතාව මොනවාද? You know words but can't make full sentences. වචන ටික දන්නවා හැබැයි ඒක කියා ගන්න බෑ. You pause too long trying to arrange words. වචන ටික ඔළුවේ arrange කරන්න try කරන ගමන් ඔයා තැන් තැන්වල නතර වෙනවා. වගේ fillers භාවිතා කරනවා. ඒ fillers use කරන්න වෙන්නේ අපිට එක දිගට වචන එන්නේ නැති වුනහම. I went to the school and then I went to the shop කියලා අපිට එහෙම කියන්න වෙන්නේ. ඒවට අපි fillers කියලා කියන්නේ. මේ fillers ඇයි අපි use කරන්නේ අපිට වචන එන්නේ නැති හින්දා. අපේ flow එක මදි නිසා. ඒ වගේම මෙහෙම වුණාම you feel nervous and lose fluency. ඔයා nervous වෙනවා. ඔයාට නිකන් හරි චකිතයක් දැනෙනවා. එතකොට ඔයාට fluency එක තියෙන ටිකක් නැති වෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න නම් ඔයා මොකද කරන්න ඕනේ? You should build sentences quickly. ඔයාගේ ඔළුව ඇතුලේ sentences ඉක්මනට rapidly හදන්න ඕනේ sentences ටික. ඒ වගේම you should sound natural and fluent. ඔයා හරිම අර නිකම්ම නිරායාසයෙන් වචන ගලාගෙන එන කෙනෙක් කියන එක අනිත් අයට දැනෙන්න ඕන. ඒ වගේම you can use the same pattern in many situations. හරියට sentence pattern එක ඉගෙන ගත්තාම ඒ pattern එක situation ගොඩකට use කරන්න පුළුවන්. හරි. දැන් අපි බලමු how sentence patterns improve your spoken English. sentence pattern කොහොමද ඔයාගේ spoken English improve කරන්නේ කියලා. For fast speaking sentence patterns හරියට දන්න කෙනාට ඉක්මනට කතා කරන්න පුළුවන්. So you don't waste time thinking word by word. ඊට පස්සේ මෙහෙම කියලා ඔයා වචන සහ වේලාව නාස්ති කරන්නේ නැහැ. ඒ වගේම pattern එක හරියට දන්න කෙනාට ඒ structure එක reuse කරන්න පුළුවන්. Reusable structures. One pattern works in many situations. මේ බලන්න මෙතන example එකක් දීලා තියෙනවා. I want, can I. I want, can I. අපි මේක fill කරමු බලන්න. I want මොකක්ද අපිට මෙතෙන්ට දාන්න පුළුවන් වචනේ. කවුරු හරි කෙනෙක් මේක fill කරන්න. I want. What your name is? I want what your name is. හරි. තව එක්කෙනෙක්. I want. A glass of water. හරි. Okay. අපි මේ දෙකම try කරමු. I want what your name is. එතන එකක් අඩුයි. මොකක්ද අඩු? Two. I want to know what your name is. Yes. I want to know what your name is. Can I? Can I know it? Can I know it? Very good. ඊට පස්සේ I want a glass of water. Can I? Can I give some water? Can I have? Yes. Can I? Can I have it? I want a glass of water. Can I have it? හරි. අපි තව sentence එකකට යමු. මේකම fill කරන්න බලන්න I want කියන එකයි can I දාලා. I want to learn English. I want to learn speak in I English. want to learn English. Can I? Can I teach? Can I teach you?
Wrong. Can you Can you teach me? Can you Can teach me? Can you teach me? ඒ වගේම අපිට මේක තව ප්‍රශ්නයක් අහන්න බලන්න. I want to learn English. Can I come to your class? Can I join your Can study I group? join the I want Can to you learn help English. me? can, Can you help me? can I Can join Speako? Can I join speaker? Yes, you can. එතකොට අපිට කියන්න පුළුවන් I want to join English. Can I practice with you? මම ඔයත් එක්ක practice කරන්නද? ඔයාලට යාළුවෙක්ගෙන් අහන්න පුළුවන්. දැන් නිමාල්ලිට අහන්න පුළුවන් රේණුකාගෙන්. අපි දෙන්න contact එක හුවමාරු කරගමු. අපි practice කරමුද? එහෙම කියලා අහන්න පුළුවන්. එතකොට මේ වගේ different situations වලට අපිට මේක use කරන්න පුළුවන්. හරි. අපි යමු ඊළඟ I want to know what is the situation is. අපි ඊළඟ slide එකට යමු. හරි. Now මේ sentence pattern වල අපි අද ඉගෙන ගන්න යන්නේ how we are going to give our opinions. අපි අපේ opinions දෙනකොට giving opinions. What do you say when you want to share your idea politely? ඔයාට ඔයාගේ opinion එක politely දෙන්න ඕන වෙනකොට අපිට use කරන්න පුළුවන් pattern එකක් අපි ඉගෙන ගන්න යනවා. pattern එක තමයි in my opinion plus the idea. What do you say when you want to share your idea politely? අපිට මේක කියන්න පුළුවන් අපේ idea එක විනීත විදිහට අපිට කෙනෙක්ට කියන්න ඕන වෙනකොට අපිට කියන්න පුළුවන් in my opinion. In my opinion plus idea. ඔයාගේ idea එක මොකක්ද? In my opinion කියන්නේ සිංහලෙන් මගේ මතය අනුව. ඒකට එකතු කරනවා මගේ මතය මේක තමා කියලා idea එක. හරි. In my opinion, you should find a good speaking buddy. කතා කරන්න partner කෙනෙක් හොයාගන්න ඕනේ. In my opinion, you should practice English 2 hours a day. In my opinion, you should be very confident when you speak English. හරි. මගේ මතය අනුව එහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ. දැන් බලමු example එක. In my opinion, this movie is great. මගේ මතය අනුව මේ movie එක නම් නියමයි, superb. In my opinion, teamwork is key. මගේ මතය අනුව teamwork නම් අනිවාර්යයි. ඒක තමයි හැම දෙයකටම හොඳම දේ. හරි. දැන් පුළුවන් ද ඔයාලට in my opinion දාලා sentences ටිකක් කියන්න. In my opinion, this class is valuable for us. In my opinion, this class is valuable for us. මගේ මතයට අනුව මේ class එක අපිට වටිනවා. හරි. තව sentence එකක් අපිට යමු අපි. In my opinion, you should practice your English well. In my opinion, you should practice your English well. Yes, very good. මගේ මතයට අනුව ඔයාගේ ඉංග්‍රීසි හොඳට practice කරන්න ඕනේ. හරි. In my opinion, we must know sentence pattern. Can you please repeat? I didn't get it. In my opinion, we must learn sentence patterns. In my opinion, we must learn sentence patterns. That's very good one. Okay. Let's go for one more. in my opinion, Speako app is very useful for us. Very good. In my opinion, Speako app is very useful for us. Okay, that's a very nice long sentence. In my opinion, we can speak in English soon. Sorry, please repeat. In my opinion. In my opinion, we can speak in English soon. Yes, in my opinion, we can speak in English soon. Yes, if you keep on practicing, in my opinion, you will be very fluent speakers, right? Okay. තව කාට හරි ඉතුරු වෙලා තියෙන අද sentence එකක් කියන්න. In my opinion, your dress is very beautiful.
Sorry? In my opinion, your dress is very beautiful. I didn't get what? Your dress is Your dress is Your very dress. beautiful. In my opinion, your dress is very beautiful. In my opinion, my hearing is very bad, right? Okay, In my right. opinion, your voice is very beautiful. Thank you very much. In my opinion, you are a very nice person. Thank you very much. Okay, all right. Let's move In on. my opinion, we can reach the fluency level through this app. In your opinion, you can read the fluency level Through this app. through the app. Yes, you can. You can rate your own fluency if you use the app properly. Right? In my opinion, there are so many ways of learning English. Exactly. There are a lot of ways if you like to commit some time, and if you like to commit yourself as a good learner, there are a lot of ways to improve your spoken English skills. Seco is one of that. Yes. Okay. Let's move on. So we made a lot of sentences, right? It was very fun. Okay. There's a small activity. Okay, situation is, okay, husband is telling, let's order pizza. නැත්නම් wife කියමුකෝ, wife නේ ඔය වගේ වට ආස. Let's order some pizza. මොකද්ද husband ගේ උත්තරේ? In my opinion, rice and curry is better. husband ලා කැමති ඔය සිංහල විදියට rice and curry කන්න. ඉතින් එයා කියනවා, in my opinion, rice and curry is better. එතකොට situation එක තියෙනවා, response එක තියෙනවා. ඊළඟට situation එකක් තියෙනවා, we should work late. office එකේදීම කියනවා නේද, you should work late today කියලා. හරි. We should work late. Response එක මොකද්ද දෙන්නේ? In my opinion, the bus was late. Please repeat. In my opinion, 9:30 is better. In my opinion, 9:30 is better නේද? ඊට වැඩිය වැඩ කරන්න බෑ. හරි. Example එකක් දීලා තියෙනවා. We should start at 10. In my opinion, 9:30 is better. හරි. දැන් මට එක්කෙනෙක් කියන්න නිමාලිට පුළුවන් ද සිටුේෂන් එකක් දෙන්න. මෙන්න මේ වගේ සිටුේෂන් එකක් කියලා කියන්නකෝ. Let's play cricket. Let's play cricket. හරි. මට ඒකට උත්තරේ ශ්‍රියානිට දෙන්න පුළුවන්ද? නිමාලි කියනවා let's play cricket කියලා. In my opinion, it will rain in the evening. එහෙනම් cricket play කරන්න බෑනේ. හරි. ඊළඟට දෙන්න පුළුවන්ද අපි දෙමු gentleman කෙනෙක්ට chance එක. කවුරු හරි කියන්නකෝ situation එක. මොකක්ද situation එක? Let's go watch movie. Let's go Watch movie. Let's go watch a movie. හරි. response එක මොකක්ද? In my opinion, it's not suitable for us. It's not suitable for us. Sleeping early is better than watching a movie, right?
Okay. All right. So we learned how to use in my opinion. හරි. අපි යමු ඊළඟ slide එකට. දැන් මේ වගේ conversation ගොඩක් තියෙනවා Speako app එකේ. මේ තියෙන sentence patterns කියලා දාලා what do you think about? How do you feel about? Do you happen to know? Can I ask you a question? Do you have any idea? මේ වගේ sentence pattern කොහොමද use කරන්නේ කියලා දැනට මේ වෙනකොට 50 වලට වඩා වැඩි sentence patterns තියෙනවා Speako app එකේ. ඒ වගේම ඒවා තව දුරටත් අපි එකතු කරගෙන යනවා. ඒ වගේදී කලින් වගේම ඔයාට what do you think about කියන sentence pattern එක use කරන හැටි මොන වගේ අවස්ථාවලද use කරන්නේ? example sentences මොනවාද? ඒ example sentences දැන් මේ තියෙන්නේ ඒක විස්තරාත්මකව මේ තියෙන explanation එකක්. ඒ explanation එක English වෙනුත් තියෙනවා සිංහලෙනුත් තියෙනවා. ඊට පස්සේ චූටි voice clip එකකුත් තියෙනවා. අර මගේ voice එක ලස්සනයි කියපු එක්කෙනාට අහන්න පුළුවන් විදිහට මම්ම තමයි record කරලා දාලා තියෙන්නේ. ඉතින් මේ ඒ චූටි voice clip එකෙනුත් අර ඔයාට චුට්ටක් කම්මැලි වගේ නම් මේ දිගට තියෙනවා කියවන්න විනාඩිය දෙකේ voice clip විදිහටත් ඔයාට තියෙනවා මේ sentence pattern එක use කරන්නේ කොහොමද කියලා අහන්න පුළුවන්. ඊට පස්සේ practice කරන විදිහක් තියෙනවා. formula එක තියෙනවා මොන වගේ අවස්ථාවලදීද ඒක use කරන්නේ කියලා තියෙනවා. හැමදේම මේ sentence patterns කියන feature එක ඇතුලේ ඇතුළත් වෙලා තියෙනවා. ඒක practice කරද්දිත් ඉස්සෙල්ලා වගේම තමයි. I'm thinking of buying a new car. මම හිතනවා අලුත් car එකක් ගන්න. What do you think about getting an electric one? මම අලුත් car එකක් ගන්න හිතනවා. electric car එකක් ගන්න එක ගැන ඔයා මොකද හිතන්නේ? උත්තරෙත් තියෙනවා. උත්තරේ ඔයා microphone එක click කරලා ඔයා කියනවා. ඔයා කිව්වහම ඔයා වැරදියට කිව්වොත් ඔයාට ඒකත් note කරගන්න පුළුවන් app එකේ. හරි. අපි යමු ඊළඟ slide එකට. learn common expressions. මං කියවේ native speakers ලා. native speakers ලා කියන්නේ ඉංග්‍රීසි වතුර වගේ කතා කරන්න පුළුවන් මව් භාෂාව විදිහට ඉංග්‍රීසි භාවිත කරන අය. ඒ වගේම ඔයාලා අපි වගේ හොඳට practice වෙලා fluent කියන level එකට ආපු අය. native නොවුනත් අපි near native. අපිට near native level එකට කතා කරන්න පුළුවන් වුණාම අපි near native කියන title එකට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට native අයට සමානව මේ ළඟටම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඉතින් එතකොට ඒ කතා කරනකොට අපිට මේ common expressions වැදගත් වෙනවා. Imagine this. You know grammar and words. අපි grammar දන්නවා, sentence pattern දන්නවා, vocabulary දන්නවා. But when you listen to native speakers, they sound different. මේක වෙනව නේද? දැන් අපි හිතමුකෝ ඔයාලා වැඩ කරනවා USA වල UK වල අයත් එක්ක. එයාලගේ accent එක different, එයාලා pronounce කරන විදිහ different, කතා කරගෙන යන විදිහ different. මේ මොනවද කියන්නේ කියලාවත් හිතා ගන්න බැරි වෙනවනේ. ඒ මොකද එයාලා ඒ practice එක තමයි. ඉතින් එයා ඉපදුන දා ඉඳන් කතා කරන භාෂාව එයාලා හොඳම level එකට කතා කරනවා. Example, instead of saying how are you, they often say what's up, how is it going? අර how are you කියන එක අර practice කරපු පාඩම් කරපු එකක් වගේ තියෙද්දි එයාලට ඒක ඊට වැඩිය වෙනස් ක්‍රම තියෙනවා. වෙනස් විදිහට එයාලා ඒක simple කරගෙන තියෙනවා. different විදිහවල් තියෙනවා. දැන් බලන්න අපිට එදිනදා ජීවිතයේ තියෙන ප්‍රශ්න ටිකක් තමයි you sound too formal or textbook like. අපි අර exam එකකට ඉංග්‍රීසි ඉගෙන ගන්න හින්දා අපිට තියෙන්නේ අර I am from Sri Lanka, I am a student. අර ඒ ස්ටයිල් එකෙන් අපි ඉගෙන ගත්ත චූටි කාලේ ඉඳන්. එතකොට අර textbook method එකට තමයි අපි කතා කරන්නේ. You don't understand when people use casual expressions. මිනිස්සු casual expressions use කරනකොට අපිට තේරෙන්නේ නැහැ ඒ හින්දා. WhatsApp කිව්වහම අපි උඩින් බලනවා WhatsApp කියන්නේ මොකක්ද කියලා. ඒ වගේ එකක්. You feel lost in fast conversations.
මිනිස්සු daily life එකේ අපිට තේරෙන විදිහට textbook style එකෙන් කියන්නේ නැහනේ. එයාලා එක දිගට කතා කරගෙන යද්දී අපිට අර මොකද්ද මේ කිව්වේ කියලා හිතා ගන්න බැරි වෙනවා. ඉතින් අපි මේකට ගොඩක් practice කරන්න ඕනේ. ඒ practice කරාම you can understand real conversations quickly. එදිනදා ජීවිතයේ තියෙන conversations ඉක්මනට understand කරගන්න පුළුවන් ඔයාට එතකොට. You sound more natural and friendly. ඒ වගේම ඔයා natural friendly විදිහට දැනෙනවා අනිත් අයට. You connect better with native speakers. අපි හිතමුකෝ ඔයාලගේ work life එකේ ඔයාලට ඕන තරම් foreigners-ලත් එක්කත් කතා කරන්න වෙන අවස්ථා ඇති. tourism කරන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට තව industry එකක අපි හිතමුකෝ IT industry එකේ වෙන්න පුළුවන් ඔයාලට foreigners-ලා එක්ක කතා කරන්න වෙනවා. එතකොට ඔයාගේ flow එක හදාගත්තාම ඔයාගේ මොනවාද vocabulary එක වැඩි දියුණු වුණාම ඔයාට පුළුවන් හොඳ flow එකකින් හොඳ fluency එකකින් ඒගොල්ලෝ එක්ක කතා කරන්න. හරි. අපි යමු ඊළඟ slide එකට. saying thank you. thank you කියන්නේ දැන් ඔන්න චූටි බබා අපි චූටි බබෙක් ටොෆියක් දීලා එයාට උගන්වනවා thank you කියන්න. ආන් ඒ කාලේ ඉඳන් කියන දෙයක් තමයි thank you කියන එක. ඉතින් මේ thank you කියන තව ක්‍රම ගොඩාක් තියෙනවා. When someone helps you, do you only say thank you? Let's learn more ways. හරි. අපි තව ක්‍රම ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. අපි බලමු ඉස්සෙල්ලාම formal situation එකේ අපිට කියන්න පුළුවන් thank you very much. I appreciate it. I appreciate your help. I appreciate your assistance. Informal situation එක. Thanks a lot. Thank you. Thanks a lot. I owe you one. මම ඔයාට ණය ගැති. මාත් ඔයාට උදව්වක් කරන්න ඕන. ඔයා මට උදව්වක් කරා. ආයෙ අපිට කියන්න පුළුවන් that's very kind of you. That's very sweet of you. That's very thoughtful of you. You are very kind. Thank you very much. ඒ විදිහට අපිට thank you කියන එක different විදිහවල් තියෙනවා කියන්න. හරි. අපි යමු ඊළඟ slide එකට. මෙතන තියෙනවා friend helps carry your bag. යාළුවෙක් උදව් කරනවා ඔයාගේ බෑග් එක අරගෙන යන්න. ඔයාට කොහොම response එකක්ද දෙන්න පුළුවන්? Thanks a lot. Thanks a lot. තව එකක් කියන්න බලන්න. You did a great help. ලොකු උදව්වක් කරේ කියලා කියන්න පුළුවන් නේ. Your boss helps with the report. report එකක් urgent. boss ඔයාට උදව් කරනවා. ඔයා කොහොමද response කරන්නේ? I really appreciate it. I really appreciate it. Thank you very much, sir. You were very helpful today. එතකොට ඔයා document එකක් අමතක කරනවා. You forgot a document. කොහොමද ඒක ගෙනත් දුන්න කෙනාට thank කරන්නේ? That's very kind of you. Very kind of you. I'm grateful to you. මම ඔයාට ණය ගැති. ඔයා මට ලොකු උදව්වක් කරා. ඒ විදිහට. හරි. එතකොට sorry. different methods ගොඩක් අපි ඉගෙන ගත්තා. අපි යමු ඊළඟ slide එකට. හරි. මෙතනත් basically තියෙන්නේ අපි කොහොමද conversation sentence patterns practice කරන්නේ කියලා. මේක අපි discuss කරා. sentence patterns practice කරන්නේ මේ විදිහට sentence patterns මොන situation වලද කියලා list down කරලා app එකේ තියෙනවා. එතකොට ඒවයෙන් අපිට එක එක තෝරලා අරගෙන මේ විදිහට app එක ඇතුලේ practice කරන්න පුළුවන්. common expressions වල දැන් බලන්න මෙතන තියෙනවා asking about well-being. ඔයාගේ සැප සනීප ගැන අහන විදිහ. එතකොට සැප සනීප ගැන අහන්න ක්‍රම ගොඩාක් තියෙනවා. What's up? How are you doing? How's everything? How's your health? How are you? how are you කියන basic එකෙන් පටන් ගත්තාම තව ක්‍රම ගොඩාක් තියෙනවා. එතකොට ඒවා ගැන explanation එකක් මෙතන තියෙනවා. ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් ඒ වගේම voice clip එකක් audio clip එකක් විදිහට. ඊට පස්සේ මේ විවිධ examples
formal informal setup වල use කරන්නේ කොහොමද කියලා තියෙනවා. ඒ වගේ notes with audio explanation. note එක විතරක් නෙමෙයි note එක කියවලා ඉගෙන ගන්න learnersලත් ඉන්නවා. දෙයක් අහලා ඉගෙන ගන්න learnersලත් ඉන්නවා. ඉතින් දෙගොල්ලන්ටම සාධාරණයක් කරන්න note එකක් තියෙනවා. අහලා ඉගෙන ගන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. හරි. අපි යමු ඊළඟ slide එකට. හරි. අපි දැන් මුලින්ම කතා කරානේ ඔයාලට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් ඔයාලා කිව්වා ඒක තමයි මේ vocabulary එක. vocabulary එක ලොකු ප්‍රශ්නයක් කියලා කිව්වනේ. Speako app එක develop කරනකොට අපි ප්‍රධාන attention එකක් first priority එකක් focus එකක් දීලා තියෙනවා vocabulary එකට. ඒ කොහොමද? ඔයාට Speako app එක හරහා ඔයාගේම dictionary එකක් build your own dictionary කියන feature එක අපි දීලා තියෙනවා. කොහොමද ඒක දීලා තියෙන්නේ? ඔයාගේ industry එක අනුව. දැන් අපි හිතමුකෝ මෙතන ඉන්නවා වෙන්න පුළුවන් ඔයාගේම business එකක් home based business එකක් කරන කෙනෙක්. teacher කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වගේම private company එකක work කරන කෙනෙක්. එහෙම නැත්නම් කවුද තමන්ගේ බබාලා ටික බලාගෙන ගෙදර සියල්ල මැනේජ් කරගෙන ඉන්න බබාලාගේ ස්ටඩීස් වලට උදව් කරන අම්මෙක් ඉන්න පුළුවන්. ඒ වගේ එතකොට තාත්තලා ගත්තහම විවිධාකාරයේ ජොබ් වලට යන තාත්තලා ඉන්න පුළුවන්. අන්මැරිඩ් අය ඉන්න පුළුවන්. ඩිෆරන්ට් ක්‍රවුඩ් එකක් අපේ ඉන්නවා. එතකොට අපි ඉගෙන ගන්න ෆීල්ඩ් එක අපේ රස්සාව කරන කැරියර් එක තියෙන ෆීල්ඩ් එක අනුව අපිට අවශ්‍ය වචන වෙනස්. sales and marketing කරන කෙනෙක්ට medical related terminology එකක් ඕනේ නැහැනේ. පාරිභාෂික වචන මාලාවක් ඕනේ නැහැනේ. යාට ඕනේ වෙන්නේ sales and marketing related වචන මාලාවක්. ඉතින් එතකොට අපේ build your own dictionary කියන section එකේ මෙන්න මේ විදිහට folders හදා ගන්න පුළුවන්. day to day life එකට ඕන වෙන වචන. accounting නම් ඔයාගේ field එක accounting මේ විදිහට අපි folders ඕන තරමක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ෆෝල්ඩර් එක හදාගත්තට පස්සේ අපි හිතමු මෙන්න මැනේජ්මන්ට් කියන ෆෝල්ඩර් එක අපි තෝරගත්තා කියලා. මැනේජ්මන්ට් ෆෝල්ඩර් එකේ ඔයා අලුතෙන් ඉගෙන ගන්න වචන. අද ඔයාට හම්බුණා මැනේජර් කියන වචනය. මැනේජ්මන්ට් කියන වචනය. ඒ වගේ මැනේජ්මන්ට් රිලේටඩ් වචන මේකට ඇඩ් කරනවා. ඒවා ඇඩ් කරාට පස්සේ ඒ වචනේ තේරුමත් එතන Google Translate හරහා translate වෙලා වැටෙනවා. වචනේ ප්‍රනවුන්ස් කරන විදිහත් ඊට පස්සේ ඒ වචනේ දැන් මැනේජ්මන්ට් කියන එක අකුරු අර ෂෆල් ගේම් එකක් විදිහට අකුරු හරියට මික්ස් ඇන්ඩ් මැච් කරලා හරියට වචනේ හදාගන්න විදිහේ ගේම් එකකුත් තියෙනවා. එතකොට තනියම ඔයාගේ ඩික්ෂනරි එක බිල්ඩ් අප් කරගන්න පුළුවන් අපිට Speako app එක ඇතුලේ ඕන තරම් වචන දාලා. හරිද? දැන් ඔන්න අපේ ප්‍රධාන මිනි lessons ටික ඉවරයි. අපේ ප්‍රධාන explanations ටික ඉවරයි. අපි session එකේ last part එකට තමයි මේ වෙද්දී ඇවිල්ලා. හරි. අපි යමු ඊළඟ slide එකට. ඊළඟ slide එකට යමු. හරි. මේක මෙහෙමම තිබුණා දැන් අපි චූටි මිනි lessons කීපයක්ම ඉගෙන ගත්තා එක දිගට. ඔයාලට මොකද හිතෙන්නේ අපි අද ඉගෙන ගත්ත මිනි lessons ගැන? අලුතෙන් එක දෙයක් හරි ඔයාලට ඉගෙන ගන්න පුළුවන් වුණාද අද? නැත්තම් ඔයාලට තිබ්බ දැනුම චුට්ටක් රිෆ්‍රෙෂ් වුණාද අද? Yes. Yes. රිෆ්‍රෙෂ් වුණා. මට චුට්ටක් දෙන්නකෝ ඔයාලා හිතන විදිහට. සාමාන්‍යයෙන් අපේ ටෙක්ස්ට් බුක් මෙතඩ් එකෙන් ඉගෙන ගන්නවට වඩා මේ වගේ වර්ක්ෂොප් එකක් මගින් ඉගෙන ගද්දි මොකද්ද ඔයාලට දැනෙන වෙනස?
කතා කරන්න ටිකක් බය ගියා. බය ඇරුන්නේ නැද්ද ඉතින්? ටිකක් කැඩුනා. ටිකක් ඇරුණානේ. ටිකක් වෙලා යද්දි බය නැති වුණානේ. එතකොට දැන් අපි සාම්ප්‍රදායික පන්ති කාමරයක ඉන්නවා නම් ටීචර් උගන්වනවා ළමයි අහගෙන ඉන්නවා. ටීචර් තමා කතා කරන්නේ. අනේ ඉතින් ටීචර්ට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්නේ. ටීචර් පැය දෙකම කතා කරා කියලා ළමයින්ට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. අපේ සෙෂන් එකේදී අපි වැඩිපුර උත්සාහ කරන්නේ ළමයින්ට කතා කරන්න අවස්ථාව දෙන්න. ළමයි කියන්නේ අපේ ලර්නර්ස්ලට. ළමයි කියලා අපි අර පොදුවේ කිව්වට ලර්නට කතා කරන්න අවස්ථාව දෙන එක තමයි වැඩියෙන් කරන්න ඕනේ. ඉතින් එතකොට අපි මේ වෙනකොට මේ අපේ ස්පීකෝ මගින් සංවිධානය කරන පළවෙනි ඉංග්ලිෂ් වර්ක්ෂොප් එක. අපේ වර්ක්ෂොප්ස් ඔක්කොම අපි ෆ්‍රී කරන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ කරන්නේ. මේ විදිහේ වර්ක්ෂොප් අපි දිගටම කරගෙන යන්න ප්ලෑන් කරලා තියෙනවා. දැන් මේ වර්ක්ෂොප් එකේ අපි ස්පීකෝ කියන්නේ මොකක්ද? ස්පීකෝ වලින් කරන්නේ මොකක්ද කියන්නත් කාලය යෙදුවනේ. එතකොට අපිට ඊළඟ වර්ක්ෂොප් එකේ ඉඳන් අපි බේසිකලි අර බේසික් ඉන්ට්‍රොඩක්ෂන් එකක් ස්පීකෝ ගැන දෙනවා. ඊට පස්සේ අපි වැඩියෙන් චූටි මිනි ලෙසන්ස් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට එකම ක්‍රවුඩ් එක ජොයින් වෙනවා කියලා හිතන්න. එකම ක්‍රවුඩ් එක ජොයින් වෙනකොට අපිට ටික අපි අලුත් මෙතඩ්ස් වලට ඉංග්‍රීසි ඉගෙන ගනිමින් යනවා ෆ්‍රී. හරි. ඒක තමයි අපේ ස්පීකෝ ෆ්‍රී වර්ක්ෂොප් වල අරමුණ. හරි. දැන් මම කිව්වනේ දැන් අපි අන්තිම විනාඩි 5ට ඇවිල්ලා ඉන්නේ. දැන් මම ඔයාලට කිව්වනේ අවසානය වෙනකන් ඉන්න අයට සර්ප්‍රයිස් එකක් තියෙනවා කියලා. ඉතින් ඒ සර්ප්‍රයිස් එක තමයි ස්පීකෝ ඇප් එක 6000 rupees වලට තමයි අපි සෙල් කරන්නේ. 6000 rupees වලට කියන්නේ monthly නෙමෙයි lifetime 6000 rupees. ඔයා 6000 pay කරාට පස්සේ ඔයා ආයෙ කවදාවත් ආයෙ 6000 pay කරලා මේක upgrade කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ membership එක cancel වෙනවා. ඒ වගේ දේවල් නැහැ. 6000. හැබැයි ඔයාලා හැමෝටම මේ app එක මිලදී ගන්න පුළුවන් 50% off 2999 2999කට හරියටම භාගයකට රුපියලකුත් අඩුවෙන් මිලදී ගන්න පුළුවන් මේ app එක අවසානය දක්වා සෙෂන් එකට හිටපු අයට. එතකොට මේ app එක දැන් ඔයාලා රුපියල් 3000ක් දීලා purchase කරාට පස්සේ ඔයාලට කිසිම දවසක නැවත කිසිම ගෙවීමක් කරන්න ඕන වෙන්නේ නැහැ. ඒ වගේම ඉස්සරහට දැන් අපි හිතමුකෝ අපේ බේසික් ලෙවල් එකෙන් ඔයා බේසික් ලෙවල් එකේ ඉගෙන ගන්න දේවල් ඉවර වුණාම ඔයාට ඉන්ටර්මීඩියට් ලෙවල් එකට ඇඩ්වාන්ස් ලෙවල් එකට මූව් වෙන්න පුළුවන් ඇක්ටිවිටීස් කර තනියම එහෙම කර මූව් වෙන්න පුළුවන් කිසිදු අමතර ගෙවීමකින් තොරව. හරිද? ඉතින් ඒක තමයි මම කියපු අර big surprise එක. ඒ වගේම ඔයාලට මේ app එක directly Play Store එකෙන් download කරගන්න නෙමෙයි තියෙන්නේ. අපේ මේ මෙතන mention කරලා තියෙන WhatsApp number එකට ඔයාට ඒ WhatsApp number එක ඔයාලගේ chat එකටත් අපිට දාන්න පුළුවන්. මේ WhatsApp number එකට WhatsApp කරලා තමයි ඔයාලා register වෙන්න ඕනේ app එකට. ඒ register වුණාට පස්සේ අර කියන benefits ඔක්කොම අත්විඳින්න පුළුවන්. ඒ වගේම අපි මේ monthly බොහෝ දුරට monthly තමයි අපි මුලින් plan කරලා තියෙන්නේ. monthly අපි මේ පවත්වන free workshop ඔක්කොටම ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. මේක තමයි මම හිතන්නේ අපේ අන්තිම slide එක. ඉතින් ස්පීකෝ හදලා තියෙන්නෙම ඔයාලා අපි වගේ ඉංග්‍රීසි ටෙක්ස්ට් බුක් එකෙන් ඉගෙනගෙන ප්‍රැක්ටිස් කරන්න පාර්ට්නර් කෙනෙක් නැතුව, එතකොට ප්‍රැක්ටිස් කරන්න කොන්ෆිඩන්ස් එකක් නැතුව, ඊට පස්සේ ඒකට අදාළ වචන දන්නේ නැතුව, ඒකට අදාළ ටයිම් එක හොයාගන්න බැරුව හිටපු අය වෙනුවෙන් තමයි හදලා තියෙන්නේ. අපි හිතමුකෝ ඔයා යාළුවෙක් කෙනකම් පැය භාගයක් වේට් කරනවා. අර ලස්සනට අර TikTok වීඩියෝ එකක් බලනවා වෙනුවට Facebook එකේ වීඩියෝ එකක් බලනවා වෙනුවට මොකක් හරි රණ්ඩුවක් බලනවා වෙනුවට ඔයාට පුළුවන් මේකේ vocabulary game එක කරන්න. sentence එකක් හදන්න. හරිම fun එකේ ඉගෙන ගන්න පුළුවන් විදිහට තමයි මේ app එක develop වෙලා තියෙන්නේ. ඉතින්
මම ඔයාලට ආරාධනා කරනවා ඉස්සරහටත් අපේ ෆ්‍රී වර්ක්ෂොප්ස් වලට ජොයින් වෙන්න, ස්පීකෝ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න, අලුතෙන් පටන් ගන්න අලුත් ප්‍රෝග්‍රෑම්ස් වලට අපිට ඉස්සරහටත් අපිත් එක්ක ජොයින් වෙන්න කියලා. හරි. ඇප් එක තුෂාරි ප්‍රශ්නයක් අහලා තියෙනවා ඇප් එක යූස් කරද්දී ප්‍රොබ්ලම් එකක් ආවොත් ඇඩ්වයිස් කරනවද? ඩෙෆිනිට්ලි ඔයාලට මේ දීලා තියෙන WhatsApp නම්බර් එකෙන් ඔයාලට එන ඕනෑම ටෙක්නිකල් ඉෂුව එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට අපි හිතමුකෝ ඇකඩමික් ඉෂුව එකක් ඒ කියන්නේ මේ ඉගෙන ගන්න ප්‍රශ්නයක් වුණත් ඔයාලට දාලා තියන්න පුළුවන්. අපිට එතකොට ඒක ඉමීඩියට්ලි අටෙන්ඩ් වෙන්න ඕන ඉෂුව එකක් නෙමෙයි නම් අපි අපේ ඊළඟ ෆ්‍රී වර්ක්ෂොප් එකකදී ඒ ප්‍රශ්නේ කවර් කරනවා. ඒ වගේම මොනවාම හරි ගැටලුවක් ඔයාලට ආවොත් ටෙක්නිකල් ඉෂුව එකක් ආවොත් අපිට WhatsApp කරාම අපි ඔයාලට ඔයාලගේ ප්‍රශ්නෙට විසඳුම ලබලා දෙනවා. මං හිතන්නේ මං ඔයාගේ ප්‍රශ්නට හරියට ආන්සර් කරා තුෂාරි. හරි. හරි. තව ඔයාලා දැනගන්න බලාපොරොත්තු වෙන දේවල් තියෙනවද? එහෙනම් නැත්නම් අද සෙෂන් එක ගැන ඔයාලට කියන්න දේවල් තියෙනවද?